ඔන්න අදත් සුබ දවසක් කියන ගමන්ම ශ්‍රී ලංකාවේ ජලාශ ගැන පුංචිම පුංචි විස්තරයක් කියලා දෙන්නයි යන්නේ. ගංගාවක් අතු ගංගාවක් හෝ ඔයක් හරස් කොට නූතන ඉංජිනේරු තාක්ෂණයට අනුව කොන්ක්‍රීට් වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිකැන්න ජලය රඳවා තබා ගත හැකි ස්ථාන හඳුන්වන්නේ ජලාශ නමිනි. ජල විදුලි බලය නිපදවීම සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහාත් පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් මෙම ජලාශ ක්‍රමය බොහෝ සෙයින් වැදගත් වෙයි. මෙම බහුකාර්ය සංවර්ධන කටයුතු සඳහා ජලාශ තැනීම ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 1950න් පසුවයි. පානීය ජලය සැපයීම පමණක් අරමුණු කරගෙන ලබුගම කලාටුවාව වැනි ජලාශ ආරම්භ විය. එමෙන්ම තවත් ජලාශ කිහිපයක් ගැන කියලා දෙන්නම්. ලයික් කරන්න, කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ජලාශ කිහිපයකි. ඒවා නම් මාඩුගැටේ ජලාශය, පරාක්‍රම සමුද්‍රය, මල්වතුඔය ජලාශය, සමනල වැව ජලාශය, චන්ද්‍රිකා වැව, පොල්ගොල්ල ජලාශය, නෝර්ටන් බීච් ජලාශය, හොරෝපතාන ජලාශය, ඉඹුලීන ජලාශය, මස්කෙලිය ජලාශයයි. මහවැලි ගඟ ආශ්‍රිත ජලාශ 4කි. ඒවා වන්නේ කොත්මලේ ජලාශය, වික්ටෝරියා ජලාශය, රන්දෙනිගල ජලාශය, රන්ටැබේ ජලාශය. අබන් ගඟ ආශ්‍රිත ජලාශ 2කි. ඒවා නම් බෝවතැන්න ජලාශය, මොරකහගන්ධ ජලාශයයි. මාදුරුඔය ආශ්‍රිතව මාදුරුඔය ජලාශය ඉදිකර ඇත. ගල්ඔය ආශ්‍රිතව සේනානායක සමුද්‍රය නිමවා ඇත. හැඩෝය ආශ්‍රිතව හැඩෝය ජලාශයයි. බලවේ ගඟ ආශ්‍රිතව උඩුවල ජලාශයයි. බෙන්තර ගඟ ආශ්‍රිතව කුකුලේ ගඟ ව්‍යාපාරයයි. යාන්ඔය ආශ්‍රිතව යාන්ඔය ජලාශයයි. කුඹුක්කන්ඔය ආශ්‍රිතව හුලන්දාව ජලාශයයි. මැණික් ගඟ ආශ්‍රිතව මැණික් ගඟ යෝජනා ක්‍රමයයි. කිරිඳිඔය ආශ්‍රිතව ලුණුගම්වෙහෙර ජලාශයයි. කළුගඟ ආශ්‍රිතව කුකුලේ ගඟ ව්‍යාපෘතිය හා කළුගඟ ජලාශය. කැලණි ගඟ ආශ්‍රිතව ලබුගම සහ කලාටුවාව ජලාශයයි. මහා ඔය ආශ්‍රිතව හොළොම්බුව ජලාශයයි. දැදුරුඔය ආශ්‍රිතව දැදුරුඔය ජලාශයයි. මී ඔය ආශ්‍රිතව ඉගිනිමිටය ජලාශයයි. කලා ඔය ආශ්‍රිතව රාජාංගනය ජලාශයයි. ගිංගග ආශ්‍රිතව ගිංගග සංවර්ධන ව්‍යාපාරයයි. අදට මගේ වීඩියෝව අවසానයි. ඔයාලගේ වටිනා අදහස් තියාගෙන යන ගමන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.